ඔබට අවශ්‍ය කරන ඕනෑම මාදිලියක බ්‍රෑන්ඩ් නිව් හෝ යූස් ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ප්‍රින්ටර්ස් ඇතුළු සියලුම පරිගණක උපාංග පහසු වෙලට වගකීමක් සහිතව මිලදී ගන්න. කැෂ් ඔන් ඩෙලිවරි හරහා නිවසටම ගෙන්වා ගන්න. වසර 10ක PC කාඩ් විශ්වසනීයත්වය ඔබත් අදම අත්දකින්න. PC කාඩ් කම්පියුටර්ස් කැස්බෑව මාරකම. සියලුදනාම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේ මදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අතිශය භයානක කුතුහලයේ පිරුණ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකක්. අපි මීට කලින් අරගෙන ඇවිල්ලා තියෙන හොරර් ෆිල්ම්ස් එක්ක බලද්දී මේකට තියෙන්නේ මහා අමුතු වෙනස්ම කතාවක්. කතාව පටන් ගන්නේ මෙන්න මේ විදියට. දවසක් ජෙෆ් කියලා මාධ්‍යවේදියෙක්ට පරණ දිරපු ඕක් ගහක් යට තිබිලා අමුතු අద్భుත පෙනුමක් තියෙන පෞරාණික බෝනික්කෙක් හම්බ වෙනවා. මේ ජෙෆ් කියන්නේ ඒ තරම් හොඳ මාධ්‍යවේදියෙක් නෙවෙයි. ඕනෙම කුණු ගොඩක් මාගට් කරලා සල්ලි හොයන කෙනෙක්. අන්න එක නිසා ජෙෆ් මේ පරණ බෝනික්කව හිතලම කඩලා දාලා මේ ගහ ළඟ එක එක අద్భుත දේවල් වෙනවා කියලා කතාවක් ගොතන්න උත්සාහ කරනවා. මොකද මේ වගේ දේවල් ගොඩක් අය විශ්වාස කරනවා. නමුත් ඔන්න මේ දවසේ රෑ ජෙෆ් වාහනේ යද්දී ඇලිස් කියලා තරුණ ගැහැණු ළමයෙක් එකපාරටම මේ වාහනේට හැප්පෙන්න යනවා. ජෙෆ් වාහනෙන් බැහැලා එනවා ඇලිස් ගැන පරීක්ෂා කරලා බලන්න. මෙන්න මේ වෙලාවේදී ජෙෆ් දකිනවා ඇලිස් මේ පරණ ඕක් ගහ යටට ඇවිල්ලා නිින්දෙන් වගේ කාත් එක්ක හරි කතා කරනවා කියලා. ඒත් මෙතන තියෙන හිතා ගන්න බැරිම දේ තමයි මේ ඇලිස් කියන්නේ ඉපදුණු දවසේ ඉඳන්ම සම්පූර්ණයෙන් කන් ඇහෙන්නේ නැති කතා කරන්න බැරි ගොළු බිහිරි ගැහැණු ළමයෙක්. එහෙනම් ඇලිස් මෙතනදී කතා කළේ කොහොමද? කොහොම නමුත් ඔන්න මෙතනින් පස්සේ මේ ගහ යට එක එක ප්‍රාතිහාර්ය වෙන්න පටන් ගන්නවා. ඇලිස් වුණා විතරක් නෙවෙයි ඇලිස් ඉනින් පහල පණ නැති පිරිමි ළමයෙක්වත් සුව කරනවා. ඒ පිරිමි ළමයා ඇවිදින්නත් පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඇලිස් මේ වගේම තවත් රෝගීන්ව සුව කරන්න පටන් ගන්නවා හරියට ප්‍රාතිහාර්යයක් වගේ. ඉතින් කතාව බලන ඔයාලටත් සමහර විට හිතෙනවා ඇති මේක ඉතින් හොඳ දෙයක් නේ කියලා. ඒත් ඔන්න මේ ප්‍රාතිහාර්ය අතරේ බොහොම දරුණු දෙයක් වෙනවා. ජෙෆ්ට තේරෙනවා ඇලිස් මේ කරන්නේ ප්‍රාතිහාර්යයක් නෙවෙයි මෙතන බොහොම අద్భుත භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ මොකක්ද? මෙතනින් එහාට මේ අයට මොන වගේ භයානක අద్భుත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? මෙතන හැංගිලා තියෙන අභිරහස මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. මම හිතන්නේ දැනටමත් ඔයාලට තේරෙනවා ඇති මේ ෆිල්ම් එකට තියෙන්නේ වෙනස්ම කතාවක් කියලා. ඉතින් 2021 ආපු අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම බලන්නම ඕන මේ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකේ නම තමයි The Unholy. ආරාධනා කරනවා අපේ සිනමැක්ස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩිය තෙක් බලන්න එන්න කියලා. එහෙනම් බලමු අපි මේ ඕක් ගහ යටට ආවට පස්සේ ජීවිත කාලෙටම කතා කරන්න බැරි වුණ ඇලිස්ට එකපාරටම කතා කරන්න පුළුවන් උනේ කොහොමද? ඇලිස් මෙතනින් පස්සේ ප්‍රාතිහාර්ය කරමින් අනිත් අයවත් සුව කරන්නේ කොහොමද? මේ ප්‍රාතිහාර්ය අතරේ සිද්ධ වෙන දරුණු දේ මොකක්ද? මෙතන හැංගිලා තියෙන කවුරුත් නොදන්න අභිරහස එළිදරව් කරගෙන මේ අයව බේර ගන්න ජෙෆ්ට පුළුවන් වෙයිද? අපි යම් වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ 1845 වෙන බොහොම අద్భుත භයානක දෙයකින්. පිරිසක් එකතු වෙලා කාන්තාවක්ව ඕක් ගහක එල්ලලා එයාට වද දීලා ඝාතනය කරනවා. ඒ වගේම මේ අයගේ අතේ බෝනික්ෙක් තියෙනවා. මේ අය කියන්නේ මේ දුෂ්ට ආත්මය මේ බෝනික් ඇතුළේ හිර කරන්න කියලා. ඒත් මේ අය කවුද? මේ අය එකතු වෙලා මේ කාන්තාවට වද දීලා ඝාතනය කරන්නේයි. අන්නේ ප්‍රශ්න වලට අපිට ඉස්සරහට උත්තර හම්බ වෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ තමයි මේ ෆිල්ම් එකේ මේන් ස්ටෝරි එක පටන් ගන්න. අපි එනවා මේ ෆිල්ම් එකේ කතාවේ වර්තමානයට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ජෙෆ්. ජෙෆ් කියන්නේ මාධ්‍යවේදියෙක්. ජෙෆ් කලින් නම් මාධ්‍ය ආයතනයක වැඩ කරලා තියෙනවා. ඒත් ඒ කාලේදී බොරු කතාවක් ඇත්ත වගේ ගොතලා කියන්න ගිහින් ජෙෆ්ට තමන්ගේ රස්සාවක් නැති වෙලා. ඒක නිසා දැන් ජෙෆ් කරන්නේ එක එක නිවුස් පස්සේ ගිහින් ඒවා මාධ්‍ය ආයතන වලට වාර්තා කරලා ඒකෙන් ගාණක් හොයාගන්න එක. ඒත් උන ජෙෆ් තවමත් වෙනස් වෙලා නැහැ. ඕනෙම කුණු ගොඩක් ඇත්ත වගේ කියලා ඒකෙන් ගාණක් හොයාගන්නයි ජෙෆ් උත්සාහ කරන්නේ. කොහොම නමුත් ඔන්න මේ දවසේදී ජෙෆ්ට ආරංචියක් එනවා. අద్భుත අභිරහස් විදියට ගවයෙක්ට තුවාල වෙලා තියෙනවා කියලා. ඉතින් මේක කාටවත් වැදගත් නැහැ වගේ හිතුණාට සමහර විට මෙතන කතාවක් තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට මෙතනින් කතාවක් ගොතන්න පුළුවන් කියලා ජෙෆ්ට හිතෙනවා. ඒක නිසා ජෙෆ් එනවා මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඒත් ඔන්න මෙතන කිසිම අద్భుත දෙයක් නැහැ. මේ ගවයින්ගේ අයිතිකාරයාගේ පුතා තමයි මේ ගවයාගේ එහෙම තුවාලයක් කරලා තියෙන්නේ කියලා ජෙෆ්ට තේරෙනවා. කොහොම නමුත් මේ අතරතුරේදී මේ ප්‍රදේශයේ පල්ලියේ ෆාදර් එයාගේ නම තමයි හේගන්. ෆාදර් හේගන් ඇවිල්ලා මේ ගවයාගේ අයිතිකාරයට කියන්නේ ඔය ගවයාව මෙතනින් අරගෙන යන්න. මොකද මේ ඉඩමත් පල්ලියට අයිති එකක් කියලා. පල්ලිය තියෙන්නේ මෙතනින් එහා පැත්තේ. ඇත්තටම මේ ඉඩමත් පල්ලියට අයිති එකක්. අන්න එක නිසා මේ ගවයින්ගේ අයිතිකාරයා කියනවා සමා වෙන්න ෆාදර් හේගන් මං ගවයාව මෙතනින් අයින් කරගන්නම් කියලා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ ජෙෆ්ට මෙතනින් කවුදෝ කොඳුරන හඩක් වගේ ඇහෙන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇතිනේ කතාව පටන් ගද්දිම අපිට පෙන්නවා පිරිසක් එකතු වෙලා කාන්තාවක්ව ඕක් ගහක එල්ලලා එයාව මරලා දැම්මා. අන්න ඒ ඕක් ගහ තියෙන්නේ මෙතන. මේ වෙද්දි නම් ඒ ඕක් ගහ දිරලා නමුත් ගහ තවමත් තියෙනවා. ඉතින්
ජෙෆ්ට මේ වෙලාවේදී අර සද්දය ඇහෙන්නේ මෙන්න මේ ඕක් ගහ පැත්තෙන්. ජෙෆ් නිකමට වගේ මේ ගහ ළඟට එනවා. ජෙෆ් දකිනවා මේ ගහ යට බෙනයක් තියෙනවා. ජෙෆ් ඊට පස්සේ මේ බෙනය පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී ජෙෆ්ට මහ අద్భుත පෙනුමක් තියෙන බෝනික්ෙක්ව හම්බ වෙනවා. මේ බෝනික්කව දම්වැල් වලින් ගැට ගහලා. ඒත් ඒ වගේ දෙයක් කළේ කවුද? ඒ ඇයි කියලා ජෙෆ්ට හිතා ගන්න බෑ. කොහොම නමුත් ජෙෆ් දකිනවා මේ බෝනික්කගේ 1845 පෙබරවාරි 31 කියලා දිනයක් සඳහන් කරලා තියෙනවා කියලා. ඒත් සාමාන්‍යයෙන් නම් පෙබරවාරි මාසයට 31ක් නැහැ. අන්න එක නිසා ජෙෆ්ටත් හිතා ගන්න බෑ මේ වගේ දිනයක් මේ බෝනික්කගේ සටහන් කරලා තියෙන්නේ කියලා. නමුත් මේක දැක්කට පස්සේ මේ ගවයින්ගේ අයිතිකාරයා නම් කියන්නේ මේ බෝනික්කන්ව හඳුන්වන්නේ කර්න් බේබි විදියට. ඉස්සර ගොවිපළවල් වල මේ වගේ බෝනික්ෙක් තියාගෙන හිටියා. මොකද ඒකෙන් ගොවිපළට වාසනාවක් එනවා කියලා ඉස්සර මිනිස්සු විශ්වාස කළා කියලා. නමුත් ජෙෆ්ට ඒ කතාවෙන් වැඩක් නැහැ. ජෙෆ් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අපි මේ වෙද්දි දන්නවනේ. ඉතින් ඔන්න මේ බෝනික්කව දැක්කට පස්සේ ජෙෆ්ට අදහසක් එනවා. ජෙෆ් මුලින්ම කරන්නේ මේ බෝනික්කව කඩලා විනාශ කරන එක. මේ බෝනික්කත් එක ශාපයක් තිබිලා තියෙනවා. මේ බෝනික්කා නිසා දැන් මෙතන එක එක අద్భుත දේවල් වෙනවා කියලා ජෙෆ් දැන් කතාවක් ගොතන්න හදන්නේ. මොකද මේක නිවුස් එකක් නොවුනට දැන් කාලේ මිනිස්සු මේ වගේ දේවල් අහන්න බලන්න කැමති. අන්න එක නිසා මේක නිවුස් එකක් කරලා කතාවක් ගොතලා කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා ජෙෆ්ට තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. ජෙෆ් තමන්ගේ වාහනේ යන ගමන් ඉන්නේ. නමුත් එකපාරටම පාරේ මැද්දේ හිටගෙන ඉන්න ගැහැණු ළමයෙක් නිසා ජෙෆ් තමන්ගේ වාහනේ පැත්තකට කපනවා. ජෙෆ්ගේ වාහනය ගහක හැප්පිලා නතර වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒත් වාසනාවකට වගේ ජෙෆ්ටවත් අර පාරේ මැද්දේ හිටගෙන හිටපු ගැහැණු ළමයාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒත් ජෙෆ්ට ප්‍රශ්නයක් කියනවා ගැහැණු ළමයෙක් මේ මහරෑ පාරේ මැද්දේ හිටගෙන හිටියේ ඇයි? ඒ ගැහැණු ළමයා කවුද කියලා. අන්න එක නිසා ජෙෆ් වාහනේ බැහැලාවිලා ඒ ගැහැණු ළමයා පාරේ ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒත් ඔන්නේ ගැහැණු ළමයා පාරේ මැද්දේ නැහැ. ඒ ගැහැණු ළමයා මෙතනින් එහා පැත්තට යනවා කියලා ජෙෆ් දකිනවා. ජෙෆුත් ඊට පස්සේ එනවා. ඒ ගැහැණු ළමයා පිටිපස්සෙන් ඔන්න මේ ගැහැණු ළමයා ගිහින් නවතින්නේ අර පරණ ඕක් ගහ යට. ජෙෆ් දුරින් ඉඳන්ම දකිනවා මේ ගැහැණු ළමයාගේ ඉස්සරහින් මොකක්දෝ හෙවණැල්ලක් වගේ දෙයක් තියෙනවා කියලා. ඒත් ඒක තියෙන්නේ ටික වෙලාවක් විතරයි. ඒකෙහිම අතුරුදහන් වෙලා යනවා. ජෙෆ් හිතන්නේ ඒක සමහර විට මීදුමක් වගේ දෙයක් වෙන්නේ නැති කියලා. කොහොම නමුත් ජෙෆ් එනවා මේ ගැහැණු ළමයා ළඟට. මෙන්න මේ වෙලාවේදී ජෙෆ්ට ඇහෙනවා මේ ගැහැණු ළමයා රහසින් මොනවද කියනවා කියලා. මේ ගැහැණු ළමයා නිින්දෙන් ඇවිදින කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ගැහැණු ළමයාට මොකක් හරි මානසික ආබාධයක් තියෙනවද කියලා නම් ජෙෆ්ට තවම හිතා ගන්න බැහැ. කොහොම නමුත් ජෙෆ් මේ ගැහැණු ළමයාට කතා කරන්න උත්සාහ කරනවා. ඔයා හොඳින් ඉන්නේ කියලා අහන්න උත්සාහ කරනවා. ඒත් එකපාරටම මේ ගැහැණු ළමයාට සිහිය නැති වෙනවා. ජෙෆ්ට හිතා ගන්න බෑ දැන් කරන්නේ මොකක්ද කියලා. ඒත් ජෙෆ්ට මතක් වෙනවා මෙතනින් එහා පැත්තේ තියෙන්නේ පල්ලිය කියලා. අන්න එක නිසා ජෙෆ් මේ ගැහැණු ළමයාව අරගෙන පල්ලිය පැත්තට එනවා. දොර අරින්නේ ෆාදර් හේගන්. ෆාදර් හේගන් මේ ගැහැණු ළමයාව දැකපු ගමන්ම අඳුන ගන්නවා. ඉතින් ඔන්න මේ ගැහැණු ළමයාගේ නම තමයි ඇලිස්. ෆාදර් හේගන් කියන්නේ ඇලිස්ගේ මාමා. ඇලිස් ජීවත් වෙන්නෙත් මේ පල්ලියේමයි. කොහොම නමුත් ෆාදර් හේගන් ඉක්මනින්ම මෙයාලගේ වෛද්‍යවරියට කතා කරනවා. එයාගේ නම තමයි නැටලි. ડોක්ටර් නැටලි එනවා ඇලිස්ව පරීක්ෂා කරලා බලන්න. ඔන්න මේ වෙද්දි නම් ඇලිස්ට සිහිය ඇවිල්ලා. ඒත් ඔන්න මේ වෙලාවේදී ડોක්ටර් නැටලි ඇලිස් එක කතා කරන්නේ සංඥා භාෂාවෙන්. ඒකට හේතුව තමයි ඇලිස්ට ඉපදුන දවසේ ඉඳන්ම සම්පූර්ණයෙන් කන් ඇහෙන්නේ නැහැ. ඒ වගේම කතා කරන්නත් බෑ. නමුත් ඔන්න මේක දිහා බලාගෙන ඉද්දී කතා බලන අපිට වගේම ජෙෆ්ටත් ප්‍රශ්නයක් එනවා. මොකද අර ගහ ළඟදී සිහිය නැති වෙන්න කලින් ඇලිස් කාත් එක්ක හරි රහසින් වගේ කතා කළා කියලා ජෙෆ්ට පැහැදිලිව මැහුණා. අන්න එක නිසා ජෙෆ්ටත් හිතා ගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ ඇලිස්ගේ අම්මයි තාත්තයි එයාගේ පුංචි කාලෙදිම මිය ගිහින් ඇලිස්ගේ එකම බාරකාරයා තමයි එයාගේ මේ මාමා. ඒ කියන්නේ ෆාදර් හේගන්. ඇලිස්ව පරීක්ෂා කරලා බැලුවට පස්සේ ડોක්ටර් නැටලි එක කතා කරද්දී තමයි ජෙෆ් මේ දේවල් දැනගන්නේ. ජෙෆ් අහනවා ડોක්ටර් නැටලිගෙන් ඇලිස්ට මොකක් හරි ප්‍රශ්නයක්ද? එයා සමහර විට නිින්දෙන් නැවිදලාද කියලා. ඒත් ඇත්තට මේ වෙලාවේදී උනේ මොකක්ද කියලා ඇලිස්ට මතක නැහැලු. අන්න ඒක නිසා ડોක්ටර් නැටලිත් හිතන්නේ සමහර විට ඇලිස් හීනෙන් ඇවිදින්න නැති කියලා. නමුත් මීට කලින් නම් ඒ වගේ දෙයක් වෙලා නැහැ. කොහොම නමුත් ජෙෆ් Taman දැක්ක අර දේ හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ડોක්ටර් නැටලිට කියනවා අර ගහ ළඟදී එයාට සිහිය නැති වෙන්න කලින් ඇලිස් කාත් එක්ක හරි කතා කළා ඇහුණා කියලා ජෙෆ් ડોක්ටර් නැටලිට කියනවා. ඒත් ඒක නම් කීයටවත් වෙන්න බැරි දෙයක්. අන්න ඒක නිසා ජෙෆ් මේ කියන කතාව නැටලි විශ්වාස කරන්නේ නැහැ. නැටලි හිතන්නේ ජෙෆ් බීලාන් ඉන්නේ. ඒක නිසා ජෙෆ්ට ඒ වගේ දෙයක් ඇහෙන්නේ නැති කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවෙනිදා උදේ වෙන සිද්ධිය. ජෙෆ් සුපුරුදු පරිදි තමන්ගේ වැඩේ පටන් ගන්නවා. අර වගේ බෝනික් එක්ක කඩලා දාලා තිබුණ නිසා ඒ අවට හිටපු ගවයින්ට තුවාල වුණා කියන කතාවට වඩා මෙන්න මේ කතාවට නම් මිනිස්සු ගොඩක් කැමති වෙයි කියලා ජෙෆ්ට තේරෙනවා. ඒ කියන්නේ මේ ඇලිස්ගේ කතාවට. මොකද ඉපදුන දවසේ ඉඳන්ම ඇලිස්ට කන් ඇහෙන්නෙත් නැහැ. එයාට කතා කරන්නත් බෑ. නමුත් අර ගහ ළඟදී හරියට ප්‍රාතිහාරයක් වුණා වගේ ඇලිස් කතා කළා. ජෙෆ්ට ඒක 100%ක්ම විශ්වාසයි. අන්න ඒක නිසා ඒ වගේ කතාවකට නම් මිනිස්සු ගොඩක් කැමති වෙයි කියලා ජෙෆ්ට හොඳින්ම තේරෙනවා. ඒක නිසා ජෙෆ් දැන් මේක ප්‍රවෘත්තියක් කරලා විකුණන්න හදන්නේ.
නමුත් ජෙෆ් කියන කතාව විශ්වාස කරන්න බැහැනේ. අන්න එක නිසා ඒ තැන්වලින් පවා ජෙෆ්ට කියන්නේ ඔයාගේ කතාව විතරක් මදි. ඒක ගැන ෆොටෝස් වීඩියෝස් එහෙම එකතු කරගන්න. ඊට පස්සේ අපිට මේ කතාව අරගෙන එන්න කියලා. ඉතින් ඒක ජෙෆ්ට අමාරු දෙයක් නෙවෙයි. මොකද කොහොමද ජෙෆ්ගේ ළඟ කැමරාවක් තියෙනවා. අන්න එක නිසා ජෙෆ් පල්ලිය පැත්තට එනවා. මේ වෙදිත් පල්ලිය ඇතුලේ දේව මෙහෙයක් පැවැත්වෙනවා. ෆාදර් හේගන් තමයි මේ දේව මෙහෙය කරන්නේ. නමුත් ඔන්න මේ වෙලාවේදී ඇලිස් මේ හැම කෙනෙක් මැද්දෙන්ම ඇවිදගෙන යන්නේ අර පරණ ඕක් ගහ පැත්තට. මේක දැක්කට පස්සේ අනිත් හැම කෙනෙක්මත් ඇලිස් පිටිපස්සෙන් එනවා. ඇලිස් මේ ගහ යට ඇවිල්ලා නවතිනවා. හැම කෙනෙක්ම දැන් බලාගෙන ඉන්නේ ඇලිස් මේ කරන්න හදන්නේ මොකක්ද කියලා. ඉතින් ජෙෆ් මේ හැම දෙයක්ම රූගත කරගන්නවා. කොහොම නමුත් ඔන්න ඇලිස් මේ ගහ යට ඇවිල්ලා එකපාරටම ආර්යාව කියලා කතා කරනවා. ඉපදුණු දවසේ ඉඳන්ම සම්පූර්ණයෙන්ම කන් ඇහෙන්නේ නැති කතා කරන්නත් බැරි ගොළු බිහිරි ගැහැන් ළමයෙක් වුණ ඇලිස් මේ විදියට එකපාරටම කතා කරන්න පටන් ගත්තේ කොහොමද කියලා වටේ ඉන්න අයට හිතා ගන්නවත් බෑ. කොහොම නමුත් ඇලිස් එක වචනයක් කතා කරලා නවතින්නේ නැහැ. ඇලිස්ට මේ වෙලාවේදී කවුදෝ කතා කරන හඬක් ඇහෙනවා. ඒක ඇහෙන්නේ ඇලිස්ට විතරයි. ඊට පස්සේ ඇලිස් මේ පිරිසට කියන්නේ මේ ආර්යාවගේ නම තමයි මේරි. මේරිගෙන් අපි හැම කෙනෙක්ටම පණිවිඩයක් තියෙනවා. අපි හැමෝම හෙටත් අනිවාර්යෙන් මෙතනට එන්න ඕනේ කියලා. මේක අනිවාර්යයෙන්ම ප්‍රතිහාරයක් මිසක් වෙනත් දෙයක් නෙවෙයි කියලා අනිත් හැම කෙනෙක්ටම තේරෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ડોක්ටර් නැට්ලි ඇවිල්ලා ඇලිස්ව පරීක්ෂා කරලා බලනවා. ડોක්ටර් නැට්ලිටත් මේක විශ්වාස කරගන්න බෑ. මොකද ඇලිස්ට මේ වෙදි සම්පූර්ණයෙන් ඇහෙනවා. ඒ වගේම ඇලිස්ට දැන් කතා කරන්නත් පුළුවන්. ඉතින් මේ අතරතුරේදී ජෙෆ් තමන්ගේ වැඩේ පටන් ගන්නවා. මොකද මේක ජෙෆ්ට කාලෙකින් හම්බ වුණ හොඳ අවස්ථාවක්. ජෙෆ්ට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. අන්න එක නිසා ජෙෆ් මේ වෙලාවේදී කතා කරන්නේ ජෙෆ් කලින් වැඩ කරපු මාධ්‍ය ආයතනයේ ඉන්න ජෙෆ්ගේ යාළුවෙක්ට. එයාගේ නම තමයි මොනිකා. ජෙෆ් මේ කතාව මොනිකාට විකුණන්න උත්සාහ කරනවා. ඇත්තටම ජෙෆ්ගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා ආපහු රස්සාව කොහොම හරි මේ කතාව මාර්ගයෙන් ගන්න. නමුත් ඔන්න මොනිකා ජෙෆ් කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. මොකද කාලයකට කලින් ජෙෆ් බොරුවක් ඇත්ත කතාවක් වගේ කොටාට ගිහින් මොනිකාගේ රස්සාව තාව පොඩ්ඩෙන් නැති වෙනවා. අන්න එක නිසා මොනිකා ජෙෆ් කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න මේ දවසේ රෑ ජෙෆ් මහා අමුතු භයානක හීනයක් දකිනවා. ජෙෆ් දකින්නේ ගඟක් එහෙම නැත්නම් ඇලක් වගේ තැනක් තියෙනවා. නමුත් එකපාරටම මෙතනින් ගැහණු කෙනෙක්ගේ අවතාරයක් වගේ එහෙම නැත්නම් අద్భుත බලවේගයක් වගේ දෙයක් නැගිටිනවා. ඒත් මේ Taman දැකපු භයානක හීනේ තේරුම මොකක්ද කියලා නම් ජෙෆ්ට තවමත් හිතා ගන්න බෑ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා උදේ වෙන සිද්ධිය. ඊයේ ඇලිස්ගේ කතාව දැන් මේ මුළු ගම පුරාම පැතිරිලා. අන්න එක නිසා ලෙඩ රෝග ඒ වගේම ආබාධිත මිනිස්සු ගොඩක් දැන් පල්ලිය වටේට එකතු වෙලා මේ අයත් දැන් බලාපොරොත්තු වෙන්න ඉන්නේ මේ අයටත් ප්‍රතිහාරයක් වෙයි. මේ අයට තියෙන ලෙඩ රෝග ඉක්මනින්ම සුව වෙයි කියලා. මේ හැම කෙනෙක්ම දැන් ඇලිස්ව බලාපොරොත්තු වෙන්න ඉන්නේ. නමුත් අද ඇලිස්ට ටිකක් සනීප මදි. අන්න එක නිසා ෆාදර් හේගන් නැවිලා මේ හැම කෙනෙක්ටම කියන්නේ ඇලිස්ට සනීප නැහැ. ඒක නිසා දැන් ඔය කට්ටිය මෙතනින් පිටත් වෙලා යන්න කියලා. නමුත් ඔන්න මේ අතරතුරේදීම ඇලිස් එනවා. ඇලිස් මේ හැම කෙනෙක්ම එක් කරගෙන ආපහු යන්නේ අර පරණ ඕක් ගහ පැත්තට. මෙතනදිත් ඇලිස් ගහට අත තියාගෙන කාත් එක්ක හරි කතා කරනවා. ඇලිස්ට විතරක් අර මේරිගේ කටහඬ ඇහෙනවා. ඇලිස් ඊට පස්සේ මේ පිරිස අතර ඉන්න පිරිමි ළමයෙක් ළඟට එනවා. මේ පිරිමි ළමයාගේ නම තමයි මයික්. මයික්ට අනතුරක් නිසා දැන් එයාගේ ඉනෙන් පහළ පණ නැහැ. එයාට ඇවිදින්න බෑ. ඇලිස් මේ වෙලාවේදී මයික්ගෙන් අහනවා ඔයාට මේරිව විශ්වාසයිද කියලා. මයික් ඊට පස්සේ කියනවා ඔව් කියලා. ඇලිස් ඊට පස්සේ මයික්ට කියනවා ඔයා දැන් එහෙනම් ඔය රෝදපුටුවෙන් බැහැලා ඇවිදින්න කියලා. ඒත් මයික්ට ඇවිදිනවා තියා මේ රෝදපුටුවෙන් බැහැ ගන්නවත් බෑ කියලා. මයික් වගේම මයික්ගේ අම්මයි තාත්තයිත් හොඳින්ම දන්නවා. මේ ප්‍රදේශයේ අයත් දන්නවා. අන්න එක නිසා මයික් ඇලිස්ට කියන්නේ මට ඇවිදින්න බැහැනේ කියලා. ඒත් ඇලිස් මයික්ට කියන්නේ මේරි නම් මට කියන්නේ ඔයාට ඇවිදින්න පුළුවන්. ඒක නිසා මේරි ගැන විශ්වාස කරන්න. ඔයා දැන් මේ රොදපුටුවෙන් බහින්න. ඔයාට අනිවාර්යෙන් ඇවිදින්න පුළුවන් කියලා. ඉතින් ඔන්න මෙතනින් පස්සේ වෙන්නේ කාගේවත් ඇස් අදහ ගන්නවත් බැරි දෙයක්. ඒක තමයි මයික් මේ රොදපුටුවෙන් බැහැලා ඇවිදිනවා. ඒ කියන්නේ ඔන්න ඇලිස් සුව වුණා විතරක් නෙවෙයි ඇලිස්ට දැන් අනිත් අයවත් සුව කරන්න පුළුවන්. මේක නම් අනිවාර්යෙන් ප්‍රතිහාරයක්මයි කියලා අනිත් හැම කෙනෙක්ම විශ්වාස කරන්න පටන් ගන්නවා. හැම කෙනෙක්ගේම ඇස්වල කඳුළු. ඒත් ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ පල්ලියේ තියෙන පිළිමයක ඇස් වලින් ලේ ගලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔන්න මේක ප්‍රතිහාරයක් වගේ පෙනුනට අනිවාර්යෙන් මෙතන මොකක් හරි දරුණු දෙයක් තියෙනවා. ඒත් ඒක තවමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඔන්න මෙතනින් පස්සේ තමයි මේ කතාවේ භයානකම කොටස පටන් ගන්නෙ. ඉතින් මෙතනින් එහාට මේ අයට මොන වගේ දෙයක් වෙයිද? අන්න එක බලන්න යන්න කලින් අද අපේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද ඒක බොහොම පුංචි දෙයක් වුණාට ඒක අපිට ලොකු ෆීඩ්බැක් එකක් ඒ වගේම ලොකු ශක්තියක්. හරි දැන් එහෙනම් බලමු අපි කතාවේ ඊළඟට වෙන්නේ මොකක්ද කියලා. ඉතින් දැන් ඇලිස් ගැන තමයි නිවුස් වලින් පවා කතා කරන්නේ. හැම කෙනෙක්ම විශ්වාස කරන්නේ මරියා තුමියගේ ආශිර්වාදයක් නිසා තමයි ඇලිස්ට මේ වගේ බලයක් එහෙම නැත්නම් හැකියාවක් ලැබිලා තියෙන්නේ කියලා. නමුත් මේක මිනිස්සු අන්ධ ලෙස විශ්වාස කරොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට මේක ඇත්තටම ප්‍රතිහාරයක් එහෙම නැත්නම් ආශ්චර්යයක් නොවෙන්න පුළුවන්. මේක මුලාවක් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මේක ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙතනදී කතා කරන්නේ ගයිල්ස් කියන බිෂොප්වරයා. ඉතින් ගයිල්ස් මෙතනදී පැහැදිලි කරන්නේ මේ වගේ සිද්ධීන් ඉස්සර ඉඳන්
වෙලා තියෙනවා. මේ වගේ සුවවීම් ඉස්සරින් ඉඳන් වාර්තා වෙලා තියෙනවා. අන්න ඒක නිසා මේක ගැන හරියටම පරීක්ෂා කරලා බලන්න ෆාදර් කෙනෙක් පත් කරලා තියෙනවා පරීක්ෂකයෙක් විදියට. ඒ ෆාදර්ගේ නම තමයි මොන්සිඤ්ඤෝර්. ෆාදර් මොන්සිඤ්ඤෝර් ඊට පස්සේ ඇවිල්ලා පැහැදිලි කරනවා මේක ඇත්තක්ද එහෙම නැත්නම් බොරුවක්ද කියලා පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියලා. මේක ප්‍රාතිහාර්යයක් එහෙම නැත්නම් ආශ්චර්යයක්ද කියලා ඔප්පු කරගන්න ප්‍රධාන පියවර 3ක් තියෙනවා. ඒකෙන් තමයි මේක ප්‍රාතිහාර්යයක් කියලා තහවුරු කරගන්න පුළුවන්. ඒ පියවර 3න් එකක් හරිය ඔප්පු කරගන්න බැරි වුණොත් එහෙම ඒ කියන්නේ මේක මුලාවක්. එතකොට ඒක නිෂ්ප්‍රභා කරන්නත් මේ අයට අයිතියක් තියෙනවා. ඉතින් මේ පියවර 3න් පළවෙනි පියවර තමයි මේ ප්‍රාතිහාර්ය නිසා මොකක් හරි රෝගයක් සුව වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් සුව කළ නොහැකි රෝගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බෙහෙත් වලින් හරි සැත්කමකින් හරි සුව කරන්න බැරි රෝගයක් තමයි මේ ප්‍රාතිහාර්ය හරහා සුව වෙන්න ඕනේ. ඒක එකක්. දෙවෙනි එක තමයි මේක ප්‍රාතිහාර්යයක් නිසා සුව වුණා කියන එක විශ්වාස කරන්න නම් අනිවාර්යෙන් එක ක්ෂණයකින් ඒ කියන්නේ තත්පර කිහිපයකින් විනාඩියකින් වගේ ඒක සුව වෙන්න ඕනේ. එහෙම නැතිව කාලයක් තිස්සේ ප්‍රාතිහාර්ය කරලා ඒක ප්‍රාතිහාර්ය නිසා සුව වුණා කියලා මේ අය පිළිගන්නේ නැහැ. ඉතින් තුන්වෙනි පියවර එහෙම නැත්නම් තුන්වෙනි නීතිය තමයි ප්‍රාතිහාර්ය නිසා ඒ අදාළ රෝගය සම්පූර්ණයෙන් සුව වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න දැන් ඔයාලට තේරෙනවා ඇති කිසිම බෙහෙතකින්වත් කිසිම සැත්කමකින්වත් සුව කරන්න බැරි රෝගයක් තියෙනවා නම් ඒක එක ක්ෂණයකින් සම්පූර්ණයෙන් සුව වෙනවා නම් විතරයි මේ අය පිළිගන්නේ ඒක ප්‍රාතිහාර්යයක්. එහෙම නැත්නම් ඒක ආශ්චර්යයක් කියලා. මේ තුනෙන් එකක් හරි සපුර ගන්න බැරි වුණොත් ඒ කියන්නේ මේක මුලාවක්. මේක ප්‍රාතිහාර්යයක්වත් ආශ්චර්යයක්වත් නෙවෙයි. මේක සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභා කරලා දානවා. ඒ විතරක් නෙවෙයි ඒක ප්‍රාතිහාර්යයක්ද නැද්ද කියලා හරියට තහවුරු කරගන්නකන් සාමාන්‍ය වැසියන් එතනින් අයින් කරලා තියන්න ඕන නිසා ඒ පරණ ඕග්ගහ සහ ඒ ප්‍රදේශ පරීක්ෂකවරුන්ගේ යටතට ගන්නවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඇලිස්ව. ඇලිස් දැන් නිලියකටත් වඩා ජනප්‍රියයි. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ඇලිස් එක්ක වචනයක් හරි කතා කරන්න. මාධ්‍යනුත් ඇවිල්ලා ඇලිස්ගෙන් ප්‍රශ්න කරනවා. මේ වෙලාවේදී මාධ්‍යවේදීන් ඇලිස්ගෙන් ප්‍රශ්න කරන්නේ ඔයාට ඔය බලය දුන්න මරියතුමිය ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. ඇලිස් ඊට පස්සේ කියනවා මරියතුමිය බලාපොරොත්තු වෙන්නේ අපේ විශ්වාසය විතරයි කියලා. ඉතින් මේ මාධ්‍යවේදීන් අතර ජෙෆ් ඉන්නවා. ඇලිස් වෙනම ජෙෆ් එක කතා කරනවා. මොකද ඇලිස්ට මේ හැකියාව ලැබෙද්දී ඇලිස්ගේ ළඟින්ම ජෙෆ් හිටියා. ඒක නිසා ඇලිස් ජෙෆ්ට ප්‍රසිද්ධියම ස්තුති කරනවා. මෙන්න මේකෙන් පස්සේ ජෙෆුත් මේ සිද්ධියත් එක්කම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. එයාටත් ජනප්‍රියත්වයක් ලැබෙනවා. කොහොම නමුත් ඊට පස්සේ බිෂොප්තුමා සහ ෆාදර් මොන්සිඤ්ඤෝර් ඇවිල්ලා ජෙෆ් එක්ක වෙනම කතා කරනවා. ඇත්තටම මේක ආශ්චර්යයක් කියලා ෆාදර් මොන්සිඤ්ඤෝර් නම් විශ්වාස කරන්නේ නැහැ. ගොළු බිහිරි කියන රෝග තත්වෙත් එක එක ප්‍රභේද තියෙනවානේ. සමහර විට ඇලිස්ට තියෙන ඇත්තේ කාලයකට පස්සේ සුව වෙන රෝග ප්‍රභේදයක් වෙන්න පුළුවන් කියලා තමයි ෆාදර් මොන්සිඤ්ඤෝර් නම් ජෙෆ්ට කියන්නේ. ඒ ජෙෆ් නම් එක විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ සිද්ධියේ මුලින් ඉඳන්ම ජෙෆ් හිටියා. අනිත් එක තමයි මේක ආශ්චර්යයක් එහෙම නැත්නම් ප්‍රාතිහාර්යයක් නෙවෙයි නම් ඒක මිනිස්සු අතරට යන නිවුස් එකක් වෙන්නේත් නැහැ. අන්න ඒක නිසා තමයි ජෙෆ් මේක ආශ්චර්යයක් කියලා ඔප්පු කරන්න උත්සාහ කරන්නේ. කොහොම නමුත් ෆාදර් හේගන් මෙතන නැහැ. ෆාදර් හේගන් මේ දවස්වල ඉන්නේ අසනීපෙන්. අන්න ඒක නිසා ෆාදර් හේගන්ව මහන්සි නොකර අපි මේ වැඩේ ගැන බලමු කියලා තමයි බිෂොප්තුමා ජෙෆ්ටයි ෆාදර් මොන්සිඤ්ඤෝර්ටයි කියන්නේ. ඉතින් ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ ෆාදර් හේගන්ව. හේගන් කියන්නේ ෆාදර් කෙනෙක් වුණත් ඇත්තටම මේක ප්‍රාතිහාර්යයක් කියලා ෆාදර් හේගන් විශ්වාස කරන්නේ නැහැ. මෙතන මොකක් හරි වෙනත් දෙයක් තියෙනවා කියලා ෆාදර් හේගන්ගේ හිතේ සැකයක් තියෙනවා. ඒක නිසා ෆාදර් හේගන් එනවා මේ හැම දෙයක්ම පටන් ගත්ත තැනට. ඒ කියන්නේ අර ගහ ළඟට. මෙතන පස්සයට මොකක් හරි දෙයක් තියෙනවා කියලා ෆාදර් හේගන් දකිනවා. හේගන් ඊට පස්සේ මෙතන පොඩ්ඩක් හාරලා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ වෙලාවේදී හේගන්ට හම්බ වෙන්නේ ඔයාලට මතක ඇති ජෙෆ් කඩලා විනාශ කරපු අර පෞරාණික බෝනික්කා. මේක දැක්කට පස්සේ ෆාදර් හේගන්ගේ හිතේ නම් ඇති වෙන්නේ බයක්. ඔන්න මේකත් එක්කම අපිට පෙන්වන්නේ මෙතන ඇත්තටම අద్భుත බලවේගයක් ඉන්නවා. ඒ බලවේගය උත්සාහ කරන්නේ ෆාදර් හේගන්ට හානියක් කරන්න. ඒත් මෙතනට ෆාදර් හේගන්ව හොයාගෙන පිරිසක් එන නිසා මේ අద్భుත බලවේගය එහෙම මතුරුදහන් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ ජෙෆ්. ඇලිස් මේක ගැන කතා කරන්නේ ජෙෆ් එක්ක විතරයි. ඇත්තටම ඇලිස්ගේ හිතේ ජෙෆ් ගැන විශ්වාසයක් තියෙනවා. ඒක ජෙෆ්ට ලොකු වාසියක්. අන්න ඒක නිසා ජෙෆ් ඇලිස්ගෙන් ප්‍රශ්න කරනවා. ඇලිස්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්නවා. මොකද එතකොට ජෙෆ්ට පුළුවන් මේවත් එක එක මාධ්‍ය ආයතන වලට විකුණන්න. ඉතින් මේ වෙලාවේදී ජෙෆ් ඇලිස්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ හැම දෙයක්ම පටන් ගත්තේ කොහොමද? ඔයා එකපාරටම අර ගහ ළඟට ගියේ ඇයි? ඔයාට ඒ දේවල් මතකද කියලා. ඇලිස්ගේ හිතේ මේරි ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා, භක්තියක් තියෙනවා. අන්න ඒක නිසා ඇලිස් ජෙෆ්ට කියන්නේ මට ඉපදුන දවසේ ඉඳන්ම කතා කරන්න බෑ. කන් ඇහෙන්නෙත් නැහැ. ඒක නිසා මම හිටියේ හරියට කොන් වෙලා වගේ. ඒක නිසා මම පුංචි කාලේ ඉඳන්ම ප්‍රාර්ථනා කළා මට සුව වෙන්න කියලා. අන්න ඒකට පිළිතුරක් විදියට තමයි මේරි මගේ ළඟට ආවේ. මේරි මගේ ඇඟ ඇතුළට ආවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ කියලා. ඉතින් කලින් කිව්වා වගේම ඇලිස්ගේ මේ සුවවීම ඒ වගේම ඇලිස්ට මේ බලය ලැබුණ තැන ඉඳන්ම ජෙෆ් හිටියා. ජෙෆ් එකට උදව් කළා. අන්න ඒක නිසා මේරි ඔයාටත් ස්තුති කළා කියලා ඇලිස් ජෙෆ්ට කියනවා. ඒක ඇහුවට පස්සේ ජෙෆ්ට ගොඩක් සතුටුයි. කොහොම නමුත් මේ අතරතුරේදී ෆාදර් හේගන් මෙතනට එනවා. හේගන් මේ දේවල් විශ්වාස කරන්නේ නැහැනේ. අන්න ඒක නිසා ෆාදර් හේගන් ඇලිස්ට කියන්නේ මට ජෙෆ් එක්ක ටිකක් තනියම කතා
කතා කරන්න ඕනේ ඔයාට ටිකකට කාමරයට යන්න පුළුවන්ද කියලා. ඇලිස් ඊට පස්සේ මෙතන යනවා. ඊට පස්සේ ෆාදර් හේගන් ජෙෆ්ට බනිනවා. මොකද ෆාදර් හේගන් මෝඩයෙක් නෙවෙයි. හේගන් හොඳින්ම දන්නවා ජෙෆ් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ජෙෆ් උත්සාහ කරන්නේ මේ සිද්ධිය නිවුස් එකක් කරගෙන ඒකෙන් සල්ලි හොයන්න. අන්න ඒක නිසා ෆාදර් හේගන් ජෙෆ්ට බනිනවා. ඇත්තටම ෆාදර් හේගන්ට කතා කරගන්නත් අමාරුයි. එයාට නිතරම කැස්සක් එනවා. මොකද ෆාදර් හේගන්ට පෙනහළු පිළිකාවක් තියෙනවා. කොහොම නමුත් ෆාදර් හේගන් ජෙෆ්ට කියන්නේ මේ වගේ ප්‍රාතිහාරයන් එහෙම නැත්නම් ආශ්චර්යයන් විදියට ඉස්සරින්දාම වාර්තා වුණ හැම දෙයක්ම ඉවර වෙලා තියෙන්නේ ලොකු ඛේදවාචකයකින්. උදාහරණයක් විදියට මරියතුමියව දැක්කා කියලා පුංචි ළමයින් දෙන්නෙක් කියලා තියෙනවා. එතනින් පස්සේ ගොඩාක් මිනිස්සු ඒ ළමයින් දෙන්නව අදහන්න පවා පටන් ගත්තා. ඒත් ඒ සිද්ධියෙන් කාලයකට පස්සේ ඒ ළමයින් දෙන්න මානසික රෝගීන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් ප්‍රාතිහාරයන් විදිහට වාර්තා වුණ දේවල් නිසා මිනිස්සු මිය ගිහින් පවා තියෙනවා. ෆාදර් හේගන්ම මෙහෙම කතාවක් කියන නිසා ජෙෆ්ගේ හිතෙත් සැකයක් ඇති වෙනවා. ෆාදර් හේගන් කියන්නේ ඇත්තක් වෙන්න පුළුවන්. මේක ප්‍රාතිහාරයක් විදිහට පෙරුණත් සමහර විට මෙතන මොකක් හරි දරුණු භයානක දෙයක් තියෙනවා වෙන්න පුළුවන් කියලා ජෙෆ්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ ජෙෆ් එනවා. එයා නැවතිලා ඉන්නේ මොටෙල් එකට. ඒත් මෙතනදී අපිට පෙන්නනවා අර අద్భుත බලවේගය ජෙෆ්ගේ පිටිපස්සේ ඉන්නවා. ජෙෆ් දිහා බලාගෙන ඉන්නවා. ඒත් මේක ජෙෆ් දකින්නේ නැහැ. මේ අద్భుත බලවේගයේ මොකක් වුණත් ජෙෆ්ගේ පැත්තට බැල්මක් තියෙනවා කියලා මෙන්න මෙතනදී අපිට තේරෙනවා. කොහොම නමුත් ජෙෆ් තමන්ගේ කාමරය ඇතුළට එනවා. ජෙෆ් ඊට පස්සේ පරීක්ෂා කරලා බලනවා ෆාදර් හේගන් කියපු දේවල් ඇත්තද? අතීතයේ මේ වගේ ප්‍රාතිහාරයන් විදියට වාර්තා වුණ දේවල් ඉවර වෙලා තියෙන ඛේදවාචක වලින්ද කියලා. ඔන්න මේ වගේ ප්‍රාතිහාරය විදියට වාර්තා වෙලා තියෙන ගොඩක් දේවල් බොරු. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුනිදා උදේ වෙන සිද්ධිය. ජෙෆ් එනවා පල්ලිය පැත්තට. ඉතින් මේ වෙද්දී දේව මෙහෙය පටන් අරගෙන තියෙන්නේ. මෙතනට ෆාදර් මොන්සිඤ්ඤෝරුත් ඇවිල්ලා ඉපදුණු දවසින් ධම්ම සම්පූර්ණයෙන් කන් ඇහුඳ නැති ඒ වගේම කතා කරන්න බැරිව හිටපු ඇලිස් මේ වෙද්දී කතා කරනවා. අන්න ඒක නිසා ජෙෆ් නම් ෆාදර් මොන්සිඤ්ඤෝර්ට කියන්නේ මේක ප්‍රාතිහාරයක් කියලා ඔප්පු කරගන්න. මේක ප්‍රමාණවත් මදිද කියලා. ෆාදර් මොන්සිඤ්ඤෝර් මේ වගේ ගොඩාක් සිද්ධීන් ගැන හොයලා ඒවා බොරු කියලා ඔප්පු කරලා තියෙනවා. ඒත් මේක නම් ලේසියෙන් බොරු කියලා ඔප්පු කරගන්න විදියක් නැහැ. මේක බැලූ බැල්මටම ඇත්තක් වගේ කියලා දැන් ෆාදර් මොන්සිඤ්ඤෝර්ටත් තේරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී ෆාදර් හේගන්ගේ අසනීප තත්ත්වය උත්සන්න වෙනවා. එයාගේ අතේ තියෙන බයිබලය පවා බිමට වැටෙනවා. ෆාදර් හේගන්ට හුස්ම ගන්න අමාරුයි. මේක ඇලිස් දකිනවා. ඇලිස් ඊට පස්සේ ෆාදර් හේගන් ළඟට එනවා. මොකද ෆාදර් හේගන් කියන්නේ ඇලිස්ගේ මාමා. ඇලිස් මේ වෙලාවේදී හේගන්ගෙන් අහන්නේ ඔයා මේරිව විශ්වාස කරනවද කියලා. ෆාදර් හේගන් ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඔව් කියලා කියනවා. ඊට පස්සේ ඇලිස් හේගන්ගේ පපුවට අත තියනවා. ඔන්න ඒත් එක්කම ෆාදර් හේගන්ගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙනවා. එයාට හොඳින් හුස්ම ගන්න පුළුවන් වෙනවා. මේක හැම කෙනෙක්ම දකිනවා. මේක නම් තනිකරම ආශ්චර්යයක් කියලා ඔන්න මේ සිද්ධිය හරහාත් හැම කෙනෙක්ටම තහවුරු වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ડોක්ටර් නැට්ලි ෆාදර් හේගන්ව සම්පූර්ණයෙන් ස්කෑන් කරලා පරීක්ෂා කරලා බලනවා. ડોක්ටර් නැට්ලිටත් හිතා ගන්න බෑ. මොකද හේගන්ගේ කලින් වාර්තාවලට අනුව හේගන්ට ඉතුරුලා තිබුණේ මාස කිහිපයක් විතරයි. ඒක වාර්තාවල පැහැදිලිවම පේනවා. නමුත් මේ වෙද්දී හේගන්ගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා. ඉතින් මේ වෙලාවේදී ජෙෆ් ෆාදර් මොන්සිඤ්ඤෝර්ට කියන්නේ දැන් නම් පියවර 3 සම්පූර්ණයි නේද කියලා. මොකද ෆාදර් හේගන්ට තිබුණේ සුව කරන්න බැරි රෝගයක්. ඒ වගේම ඒක එක ක්ෂණයකින් සම්පූර්ණයෙන්ම සුව වුණා. අන්න ඒක නිසා මේක ප්‍රාතිහාරයක් නෙවෙයි නා වෙනත් මොකක්ද කියලා ජෙෆ් කෙලින්ම ෆාදර් මොන්සිඤ්ඤෝර්ගෙන් ප්‍රශ්න කරනවා. මොන්සිඤ්ඤෝර්ටත් මේ ප්‍රශ්න වලට දැන් උත්තරයක් නැහැ. මොන්සිඤ්ඤෝර්ට අමාරුවෙන් වුණත් දැන් මේක නම් ප්‍රාතිහාරයක් කියලා පිළිගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ සිද්ධියෙන් පස්සේ ඇලිස් තව තවත් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. මිනිස්සු මිලියන ගාණක් පිස්සුවෙන් වගේ ඇලිස්ව හොයාගෙන එනවා. මොකද මෙතනින් ගොඩාක් මිනිස්සුන්ට අසනීප තියෙනවා. අන්නේ අසනීප ප්‍රාතිහාරයෙන් සුව කරගන්න බලාපොරොත්තුෙන් තමයි මිනිස්සු ඇලිස්ව බලන්න එන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජෙෆ් බලාපොරොත්තුෙන් හිටපු කෝල් එකක් එනවා. ඒ කෝල් එකේ ඉන්නේ මොනිකාගෙන්. මොකද මුළු රටම මේ වෙදි කතා කරන්නේ ඇලිස් ගැන. ඉතින් මේ සිද්ධිය ගැන මුලින්ම මොනිකාට ජෙෆ් කිව්වනේ. අන්න ඒක නිසා මොනිකා ජෙෆ්ට කතා කරලා කියන්නේ ඔයාගේ ළඟ ඇලිස්ගේ ගැන තියෙන හැම විස්තරයක්ම අපිට දෙන්න. අපි ඒ වෙනුවෙන් ඔයාට ගෙවන්න ලෑස්තියි කියලා. ඒත් ජෙෆ්ගේ අගයත් මේ වෙදි වැඩි වෙලා තියෙන්නේ. මොකද ජෙෆ් ඉන්නේ ඇලිස්ගේ ළඟමයි. අන්න ඒක නිසා නිකම්ම සල්ලි වලට මේ නිවුස් විකුණන්න දැන් ජෙෆ් කැමති නැහැ. අන්න ඒක නිසා ජෙෆ් මොනිකාට කියන්නේ මට ආපහු මගේ රස්සාව ඕනේ. එතකොට මන් දන්න හැම දෙයක්ම ඔයාලට දෙන්නම් කියලා. ඉතින් දැන් මොනිකාටත් කරගන්න දෙයක් නැහැ. මොනිකා ඊට පස්සේ ජෙෆ්ට කියන්නේ හරි මං ඒක ගැන බලලා ඉක්මනින්ම ආපහු ඔයාට කතා කරන්නම් කියලා. ජෙෆ් ඊට පස්සේ එනවා ඇලිස්ව මුණ ගැහෙන්න. ඇලිස් ජෙෆ්ව බදා ගන්නවා. ඇලිස් ඊට පස්සේ ජෙෆ්ට කියන්නේ මේ හැම දෙයක්ම මට කරන්න පුළුවන් උනේ ඔයා මගේ ළඟින්ම හිටපු නිසා. ඒක නිසා ඔයාට ගොඩක් ස්තුතියි කියලා. ඉතින් ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ ෆාදර් හේගන්ව. ඇලිස්ට තියෙන බලය නිසා එහෙම නැත්නම් ඒ හැකියාව නිසා
ෆාදර් හේගන් මේ වෙදී සම්පූර්ණ සුවාතට හැරිලා ඒත් හේගන්ගේ හිතේ තවමත් සැකයක් තියෙනවා. හේගන් සුව වුණා තමයි ඒත් මේක ප්‍රතිහාරයක් නෙවෙයි මෙතන වෙනත් මොකක් හරි අద్భుත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා හේගන්ගේ හිතේ සැකයක් තියෙනවා. හේගන් මේක ගැන කල්පනා කරමින් ඉද්දී හේගන්ට තේරෙනවා මෙතන තියෙන ගල් බිත්තිය අතරින් හුලම් පාරක් වගේ දෙයක් එනවා කියලා. ඉතින් හේගන් මේ වෙද්දි ඉන්නේ අර ගහ ළඟ. හේගන් ඊට පස්සේ නිකමට වගේ මේ ගල් බිත්තිය අතරින් අත දාලා පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී හේගන්ට හම්බ වෙනවා මෙතන ගල් බිත්තිය අතර තිබුණ පෞරාණික පොතක්. ඔන්න මේ පොත ඇතුලේ තියෙනවා ඇත්තටම අර මේරි කියන්නේ කවුද කියලා. හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ මේරි කියන්නේ මරියාතුමිය. එයාගේ ආශිර්වාදය නිසා තමයි මේ ප්‍රතිහාරය වෙන්නේ කියලා. ඒත් ඒක ඇත්ත නෙවෙයි. මේරි කියන්නේ තනිකරම මහ භයානක අద్భుත බලවේගයක්. ඒ කියන්නේ අවතාරයක් කියලා. මෙන්න මේ පෞරාණික පොත පරීක්ෂා කරලා බලද්දී ෆාදර් හේගන්ට තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෙෆ් සහ ડોක්ටර් නැට්ලිව මේ දෙන්නා කතා බහ කර ඉන්නවා. නැටලගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජෙෆ් මුලින්ම කිව්වානේ අර ගහ ළඟදී ඇලිස් කතා කරනවා එයාට ඇහුණා කියලා. ඒත් ඒක නැටලි විශ්වාස කරේ නැහැ. අන්න ඒක නිසා නැටලි ජෙෆ්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ හැම දෙයක්ම ඔයා දැනගත්තේ කොහොමද? මේ දේවල් පටන් ගත්තේ කොහොමද කියලා. ඉතින් ජෙෆ් මේ වෙද්දී කාටවත් කිව්වේ නැති වුණාට ඇත්තටම මේ ගහ ළඟින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න කලින් ජෙෆ්ට හම්බ වුණා ටිකක් පරණ අර අద్భుත බෝනික්කව. ජෙෆ් ඊට පස්සේ බෝනික්කව කඩලා දාලා කතාව ගොතන්න උත්සාහ කළා. නමුත් එතනින් පස්සේ තමයි මේ ප්‍රතිහාරය පටන් ගත්තේ. ජෙෆ් මෙන්න මේ කතාව නැට්ලිට කියනවා. ජෙෆ් නම් හිතන්නේ ඉස්සර ගොවිපළවල් වල ඒ බෝනික්කා තියාගෙන හිටියේ ඒ බෝනික්කා නිසා සෞභාග්‍ය එහෙම නැත්නම් වාසනාව උදා වෙන නිසා කියලා. ඒත් ඒක ඇත්ත නෙවෙයි කියලා ජෙෆ්ගේ මේ කතාව අහද්දී ડોක්ටර් නැට්ලිට හොඳින්ම තේරෙනවා. මොකද ડોක්ටර් නැට්ලි මේ වගේ දේවල් සම්බන්ධයෙන් විස්තර දන්නවා. ඒ බෝනික්කා දම්වැල් වලින් ගැට ගහලාද තිබුණේ කියලා නැට්ලි ජෙෆ්ගෙන් අහනවා. ජෙෆ් ඊට පස්සේ කියනවා ඔව් ඒ බෝනික්කා දම්වැල් වලින් ගැට ගහලා තිබුණේ. ඒ වගේම 1845 පෙබරවාරි 31 කියලා දවසකුත් ඒ බෝනික්කාගේ සඳහන් කරලා තිබුණා කියලා. ඔන්න මේකත් එක්ක නැටලි තහවුරු කරගන්නවා මේ බෝනික්කාගෙන් අරගෙන එන්නේ වාසනාව නම් නෙවෙයි කියලා. 1800 ගණන් වලදී මිනිස්සු දුෂ්ට බලවේග හිර කරලා තියන්න තමයි මේ වගේ බෝනික්කන්ව භාවිතා කරන්නේ. එතකොට තමයි ඒ අය ඒ බෝනික්කව දම්වැල් වලින් ගැට ගහලා අර වගේ දිනයක් සටහන් කරන්නේ. මේක ඇහුවට පස්සේ ජෙෆ් ටිකක් බය වෙනවා. මොකද අවුරුදු ගානකට කලින් දුෂ්ට බලවේගයක් හිර කරලා තියන්න නම් මේ බෝනික්කව පාවිච්චි කරේ. ජෙෆ් දැන් ඒක කැඩුවා කියන්නේ සමහර විට ඒ දුෂ්ට බලවේගය නිදහස් වෙලා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ජෙෆ් සහ නැටලි ටිකක් ඇවිදින ගමන් කතා කරනවා. මෙන්න මේ වෙලාවේදී ජෙෆ් දකිනවා මේ පල්ලියට එහා පැත්තෙන් ගලාගෙන යන ගඟක්. මේ ගඟ මීට කලින් දැකලා තියෙනවා කියලා ජෙෆ්ට මතක් වෙනවා. ඔයාලටත් මතක ඇති ජෙෆ් එදා හීනෙන් දැක්කේ මෙන්න මේ ගඟ. ඒත් මේක ඇත්තටම දැකලා නැතිව හීනෙන් දැක්කේ කොහොමද කියලා ජෙෆ්ට හිතා ගන්න බැහැ. ඒක නිසා ජෙෆ් බිමට නැවිලා මේ ගඟ ටිකක් පරීක්ෂා කරලා බලනවා. ඔන්න එකපාරටම අර අවතාරය මේ ගඟ ඇතුලෙන් ජෙෆ්ගේ පැත්තට එනවා වගේ කියලා ජෙෆ් දකිනවා. ඒ විතරක් නෙවෙයි තත්පර කිහිපයකට මෙතන නැට්ලි වෙනුවට ජෙෆ් දකින්නේ මේ අවතාරය. ඒ ජෙෆ් මේ සිද්ධිය ගැන නැට්ලිට කියන්න යන්නේ නැහැ. නමුත් නැටලිට තේරෙනවා මොකක් හරි සිද්ධියක් නිසා ජෙෆ් බය වුණා කියලා. නැටලි ඒක ගැන ජෙෆ්ගෙන් අහනවා. නමුත් ජෙෆ් ඒක ගැන නැට්ලිට කියන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ ෆාදර් හේගන්ව. ෆාදර් හේගන් ඉන්නේ පල්ලියේ. මේ වෙලාවේදී අර කුටිය ඇතුළට පව් සමා කරගන්න කෙනෙක් එනවා. ෆාදර් හේගන් මේ පැත්තෙන් අහනවා මොකක්ද කාරණය කියලා. නමුත් ඇත්තටම මෙතනට ඇවිල්ලා තියෙන්නේ අර අවතාරය. ඒ අවතාරය ෆාදර් හේගන්ට කියන්නේ ඔහේ මාව නතර කරන්න උත්සාහ කරන්නේ. මීට කලිනුත් ගොඩාක් අය මාව නතර කරන්න උත්සාහ කළා. අන්න ඒක නිසා මං ඔහේ විවරයක් කරන්න ආවේ කියලා. ඒ කියන්නේ ඔන්න දැන් අපිට තේරෙනවා ෆාදර් හේගන්ට මුලින් ධම්ම මේ සිද්ධිය ගැන සැකයක් තිබුණා. අර පෞරාණික පොත හම්බ වුණාට පස්සේ ඒකේ තිබුණ දේවල් කියෙව්වට පස්සේ ෆාදර් හේගන්ගේ හිතේ තිබුණ සැකය තහවුරු වුණා. ඇත්තටම මේක ප්‍රතිහාරයක් නෙවෙයි. මේක මේරි කියලා කෙනෙක්ගේ දරුණු ආත්මයක්, බිහිසුණු ආත්මයක් කියලා ෆාදර් හේගන් හොයාගත්තා. අන්න ඒක නිසා තමයි මේ ආත්මය ෆාදර් හේගන්ව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. හේගන් මෙතනින් පැන ගන්න උත්සාහ කරනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. මේ අద్భుත බලවේගය ඇවිල්ලා ෆාදර් හේගන්ව මරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෙෆ්ටත් දැන් තේරලා තියෙන්නේ ෆාදර් හේගන් කියපු කතාව හරි. ඇත්තටම මෙතන වෙනත් මොකක් හරි භයානක දෙයක් තියෙනවා කියලා. අන්න ඒක නිසා ජෙෆ් එනවා ෆාදර් හේගන්ව හම්බ වෙන්න. ඒත් මෙතනදී ජෙෆ් දකින්නේ සීදි විහාන කරගත්ත ආකාරයට පේන්න තියෙන ෆාදර් හේගන්ගේ මල සිරුර. මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක්ද කියලා ජෙෆ්ට ඇස් අදහ ගන්නවත් බෑ. කොහොම නමුත් හේගන්ගේ මල සිරුර මෙතනින් අරගෙන යනවා. බිෂොප් තුමාටත් මේක විශ්වාස කරගන්න බෑ. එයාත් කියන්නේ ඇත්තටම හේගන්ට තිබුණේ අර පිළිකා තත්ත්වය විතරයි. නමුත් දැන් ඒකත් සුවාතර හැරුණා. ඒක නිසා මේක ඇත්තටම දෙයක් කියලා හිතා ගන්නවත් බෑ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෙෆ් එනවා ඇලිස්ව හම්බ වෙන්න. ඇලිස්ට හිටපු පවුල එකම කෙනා තමයි එයාගේ මාමා. ඒ කියන්නේ හේගන්. නමුත් හේගන් මේ වෙදි ජීවිතේ නැති කරගෙන. අන්න ඒක නිසා ඇලිස් ඉන්නේ ගොඩාක් දුකෙන්. නමුත් ජෙෆ්ට මේක ඇලිස්ගෙන් අහන්නම වෙනවා. මෙතන වෙනත් මොකක් හරි අద్భుත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා ජෙෆ්ටත් තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා ජෙෆ් ඒක ගැන ඇලිස්ගේ අදහස අහනවා. නමුත් ඇලිස් නම් තදින්ම විශ්වාස කරනවා එයාට ලැබිලා තියෙන්නේ මරියාතුමියගේ ආශිර්වාදය කියලා. ඒක නිසා ඇලිස් පිළිගන්නේ නැහැ මෙතන වෙනත් මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා
තියෙනවා කියලා. ඒක නිසා ඇලිස් ජෙෆ්ට කියන්නේ හිතේ තියෙන විශ්වාසය නැති කරගන්න එපා. මේක ගැන සැක කරන්න එපා කියලා. කොහොම නමුත් ජෙෆ් ඊට පස්සේ එනවා තමන්ගේ කාමරයට. ඒත් මේ වෙලාවෙදි ජෙෆ්ට තේරෙනවා තමන්ගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ කියලා. ඒත් පිටිපස්ස හැරලා බැලුවට නම් කිසිම කෙනෙක් නැහැ. කොහොම නමුත් ජෙෆ් ඊට පස්සේ ආපහු ඇලිස් එක්ක ගත්ත අර සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ එක පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වීඩියෝ එකේ එක තැනකදී ජෙෆ් දකින්නේ මහා අමුතු දෙයක්. ඒක තමයි එක පාරටම ඇලිස් ළඟින් හෙවණැල්ලක් වගේ දෙයක් මතුවෙනවා. ඒත් මේක තියෙන්නේ තත්පර කිහිපයක් විතරයි. ඒකෙහිම අතුරුදහන් වෙලා යනවා. මෙන්න මේකත් එක්ක ජෙෆ්ගේ හිතේ තියෙන සැකය වැඩි වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිද වෙන සිද්ධිය. මේ වෙද්දි ෆාදර් හේගන්ගේ අවසන් කටයුතු පැවැත්වෙනවා. ඒක නිසා පල්ලියට ලොකු පිරිසක් ඇවිල්ලා මේ අතර ડોක්ටර් නැටලිත් ඉන්නවා. ජෙෆ් ඇවිල්ලා නැටලිට කියන්නේ මට මේ පල්ලියේ පරණ වාර්තා පරීක්ෂා කරලා බලන්න ඕනේ. මගේ හිතේ සැකයක් තියෙනවා කියලා. නොකියුවට ෆාදර් හේගන්ගේ මරණය නිසා නැටලිගේ හිතෙත් සැකයක් තියෙනවා. බයක් ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා නැටලි ජෙෆ් එක්ක ඇවිල්ලා මේ පල්ලියේ පරණ වාර්තා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ අතර තිබිලා ෆාදර් හේගන් හොයාගත්ත අර පෞරාණික පොත ජෙෆ්ට හම්බ වෙනවා. ඒත් මේක තියෙන්නේ ලතින් භාෂාවෙන්. අන්න ඒක නිසා ජෙෆ් නැටලිගෙන් අහනවා ඔයා ලතින් භාෂාව දන්නවද කියලා. ඉතින් නැටලි ලතින් භාෂාව ටිකක් දන්නවා. අන්න ඒක නිසා මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ මොකක්ද කියලා නැටලිට තේරුම් ගන්න පුළුවන්. නැටලි මේකේ තියෙන දේවල් ජෙෆ්ට හෙන්න කියවනවා. 1800 ගණන්වලදී මේරි එල්නෝර් කියලා කාන්තාවක් ඉඳලා තියෙනවා. එයා කන්‍යා සොයුරියක්. නමුත් එයා උත්සාහ කරලා තියෙන්නේ යක්ෂයාගේ එහෙම නැත්නම් සාතන්ගේ මනාලිය වෙන්න. දෙවියන් වෙනුවට මේරි විශ්වාස කරලා තියෙන යක්ෂයාව. ඒක නිසා මේරි ටිකෙන් ටික යක්ෂයාගේ පැත්තට ගිහින් තියෙනවා. කොහොම නමුත් කාලයක් යද්දී මේරිට අපූර්ව හැකියාවක් එහෙම නැත්නම් බලයක් වගේ දෙයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇලිස්ට තියෙනවා වගේම ලෙඩසුව කිරීමේ බලයක් මේරිට ලැබිලා තියෙනවා. මේරි ඒ බලය භාවිතා කරලා ගොඩාක් අයගේ ලෙඩ සුවපත් කරලා තියෙනවා. මේරි හැමෝටම කියලා තියෙන්නේ මරියතුමගේ ආශිර්වාදය මට ලැබිලා තියෙනවා කියලා. නමුත් ඒක සමහර අය පිළි අරගෙන නැහැ. අන්න ඒ විදියට මේරි කියපු දේවල් විශ්වාස කළේ නැති අය, මේරිට අභියෝගයක් වෙන්න උත්සාහ කරපු අය අద్භූත අභිරහස් විදියට සීදිවිහාන කරගත්ත ආකාරයට මිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ ෆාදර් හේගන් මිය ගිය ආකාරයටම ඒ කාලෙදිත් මේරිව විශ්වාස කළේ නැති අය මිය ගිහින් තියෙනවා. ඒක නිසා පස්සේ ගම්වාසීන්ට තේරලා තියෙනවා මේක ප්‍රාතිහාරයක්වත් ආශ්චර්යයක්වත් නෙවෙයි, මේක තනිකරම මේරි අරගෙන ආපු ශාපයක් කියලා. අන්න ඒක නිසා ගම්වාසීන් එකතු වෙලා අර ගඟේ මේරිව ගිල්ලලා, මේරිට වද දීලා, අර ඕග්ගහේ මේරිව එල්ලලා එයාව අවසාන ඝාතනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය අර බෝනික්කව පාවිච්චි කරලා මේරිගේ ආත්මයත් ඒ බෝනික් ඇතුළේ හිර කරලා තියෙනවා. මොකද මේරිගේ මරණයත් එක්ක මේ ශාපය ඉවර වෙන්නේ නැහැ. එයාගේ ආත්මය ආපහු එන්න පුළුවන්. ඒක නිසා තමයි ගම්වාසීන් අර බෝනික්කා ඇතුළේ මේරිගේ ආත්මය හිර කරලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මේ ෆිල්ම් එක පටන් ගද්දිම 1845 වුණ සිද්ධියක් පෙන්නවා. ඔන්න එතනදී එහෙනම් වෙලා තියෙන්නේ මෙන්න මේක. කොහොම නමුත් මේ ඇත්තම අතීත කතාව දැනගත්තට පස්සේ ජෙෆ් සෑහෙන්න බය වෙනවා. මොකද ජෙෆ් අර බෝනික්කව කඩලා විනාශ කළා. ඒ කියන්නේ මේරිගේ ආත්මය මේ වෙදි නිදහස් වෙලා මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ මේරිගේ ආත්මය කියලා ජෙෆ්ට වගේම ડોක්ටර් නැටලිට තේරෙනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ ෆාදර් හේගන්ගේ අවසන් කටයුතු පැවැත්වෙන තැන. මෙතන ඇලිස් ඉන්නවා. ඇලිස් මෙතනට ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ටම කතා කරනවා. මෙතනදී අපිට පෙන්නනවා ඇලිස්ගේ පිටිපස්සේ මේරිගේ ආත්මය ඉන්නවා. මේරිගේ ආත්මයේ බලය නිසා ඇලිස්ට මේ වගේ ලෙඩසුව කිරීමේ හැකියාවක් ලැබුණේ ඇයි කියලා. ඒකට උත්තරය තමයි මේරිගේ ආත්මය ආපහු එන්න හදන්නේ. මේරිගේ ආත්මය විශ්වාස කරන්නේ යක්ෂයව. එයා අදහන්නේ යක්ෂයව. ඒත් යක්ෂයාගේ පැත්තට මිනිස්සුන්ව නිකම්ම අරගෙන යන්න බෑ. මුලින්ම ඒ මිනිස්සුන්ව රවට්ටන්න ඕනේ. අන්න ඒකට තමයි මේරි තමන්ගේ බලය භාවිතා කරන්නේ. සුව කරන්න බැරි, සුව කරන්න බෙහෙතක්වත් නැති ලෙඩක් එකපාරටම මේ විදිහට සුව කරද්දී මිනිස්සු අන්ධ ලෙස මේ හැම දෙයක්ම විශ්වාස කරන්න පටන් ගන්නවා. අන්නේ මිනිස්සුන්ගේ විශ්වාසයෙන් වෙන්නේ මේරිගේ ආත්මය තවත් ශක්තිමත් වෙන එක. කොහොම නමුත් ඇලිස් මෙතනට ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ටම කියන්නේ මේරි කතා කරන දේවල් මට ඇහෙනවා. අද රැයට දේව මෙහෙයක් පැවැත්වෙනවා. මේරි ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කළා කියලා. ඔන්න මේක ඇහුවට පස්සේ මෙතන ඉන්න හැම කෙනෙක්ම ගොඩාක් සතුටු වෙනවා. ඒත් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ හැම කෙනෙක්ම දැන් ගමන් කරන්නේ යක්ෂයාගේ පැත්තට. මේ හැම කෙනෙක්ම අද රැයට යක්ෂයාගේ බිල්ලක් වෙන්න හදන්නේ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජෙෆ් සහ නැටලිව මේ දෙන්නත් මේරිගේ ආත්මයේ ඇත්ත මතීත කතාව හොයාගත්තා. අන්න ඒක නිසා මේරිගේ ආත්මය ඇවිල්ලා ජෙෆ් සහ නැටලිවත් මරන්න උත්සාහ කරනවා. ඒත් ජෙෆ් සහ නැටලි නූලෙන් වගේ මෙතනින් පැන ගන්න සමත් වෙනවා. ඉතින් යන අතරතුරේදී අර මොනිකාගෙන් ජෙෆ්ට කෝල් එකක් එනවා. මොකද මේ මාධ්‍ය ආයතනය ආපහු ජෙෆ්ට රස්සාව දෙන්න කැමති වෙලා ඒත් දැන් මේක පිළිගන්න ජෙෆ් කැමති නැහැ. ඒකට හේතුව තමයි ජෙෆ් දන්නවා ඇත්තටම මේක ප්‍රාතිහාරයක් නෙවෙයි. මේක පිටිපස්සේ ඉන්නේ මිනිසුන්ව යක්ෂයාගේ පැත්තට ඇදගෙන යන්න උත්සාහ කරන වියරු වැටෙන අර මේරිගේ ආත්මය කියලා. අන්න ඒක නිසා දැනම මිනිසුන්ව අමාරුවේ දාන්න ජෙෆ් කැමති වෙන්නේ නැහැ. මේක ගැන නොකිය හිටියොත්, මේක ගැන දැක්කේ නැහැ වගේ හිටියොත් ජෙෆ්ට ආපහු තමන්ගේ රස්සාව හම්බ වෙනවා. ඒත් මේ රස්සාවට වඩා මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා ජෙෆ් හොඳින්ම දන්නවා.
අන්න එක නිසා ජෙෆ් ඇවිල්ලා මේ සිද්ධිය ගැන බිෂොප්තුමාටයි ෆාදර් මොන්සිඤ්ඤෝර්ටයි කියනවා. මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක්වත් ආශ්චර්යයක්වත් නෙවෙයි. මමත් මුලින් රැවටිලා හිටියේ. ඇත්තටම මේක නිසා මටත් ලාභ ප්‍රයෝජනයක් තිබුණා. ඒත් මේක පිටිපස්සේ ඉන්නේ මේරිගේ ආත්මය. මේරිගේ පැත්තට මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන මිනිස්සු හැම කෙනෙක්ම යක්ෂයාගේ විල්ලක් කරන්න තමයි මේරිගේ ආත්මය උත්සාහ කරන්නේ. ඒක නිසා මේරිගේ ආත්මය අපි කොහොම හරි නතර කරන්න ඕනේ කියලා ජෙෆ් මේ ප්‍රශ්නය ගැන බිෂොප්තුමාටයි මොන්සිඤ්ඤෝර්ටයි කියනවා. ඒත් මේ අයට හිතා ගන්න බෑ මේරිගේ ආත්මය ඇලිස්වම තෝරගත්තේ ඇයි කියලා. සමහර විට එතන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා ජෙෆ් ආපහු මේරි ගැන විස්තර හොයනවා. ඔන්න මේ වෙලාවේදී වැදගත් හෝඩුවාවක් ජෙෆ් හොයා ගන්නවා. මේරි කියන්නේ යක්ෂයාගේ අනුගාමිකයෙක් කියලා දැනගත්තට පස්සේ ගම්වාසීන් එකතු වෙලා මේරි විවරයක් කරලා දැම්මා. ඒත් මේරි කාටවත් හොරෙන් දරුවෙක් ප්‍රසුත කරලා තියෙනවා. ඒ දරුවා ඒ දවස්වලදී හොර රහසෙම ගොවිපලකට බාර දීලා තියෙනවා. නමුත් පස්සේ මේක හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් මේරිගේ පුතාගේ නම තමයි නිකලස් පැජෙට්. ජෙෆ් හොයාගත්ත මේ හැම දෙයක්ම ජෙෆ් නැට්ලිටත් කතා කරලා කියනවා. නමුත් මේක ඇහුවට පස්සේ මේරිගේ ආත්මය ඇලිස්ටම ආවේශ වුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරේ නැට්ලිට තේරුණා. ඒකට හේතුව තමයි ඇලිස් කියන්නේ පැජෙට් පවුලේ කෙනෙක්. ඒ පැජෙට් පවුලෙන් පැවතගෙන එන කෙනෙක් තමයි ඇලිස් කියන්නේ. ඒක නිසා තමයි එහෙනම් මේරිගේ ආත්මය ඇලිස්ටම ආවේශ වෙලා තියෙන්නේ කියලා ජෙෆ්ට වගේම නැට්ලිට තේරෙනවා. නමුත් ඔන්න මේ අතරතුරේදී ජෙෆ් දකිනවා මෙතන තියෙන පිළිමයක් ඉබේම ඉරිතලා යන්න පටන් ගන්නවා. මේ පිළිමය ඇතුලෙන් එකපාරටම මේරිගේ ආත්මය ඇවිල්ලා ජෙෆ්ව මරන්න උත්සාහ කරනවා. ඒත් වාසනාවකට වගේ ෆාදර් මොන්සිඤ්ඤෝර් මෙතනට එනවා. එයාට පස්සේ පළවා හැරීමක් කරනවා. අන්න ඒක නිසා తాවකාලිකව මේරිගේ ආත්මය මෙතන යන්න යනවා. ඒත් ෆාදර් මොන්සිඤ්ඤෝර්ටත් දැන් තේරලා තියෙන්නේ මේරිගේ ආත්මය එසේ මෙසේ එකක් නෙවෙයි. ඒක සෑහෙන බලවත්. මොකද දැන් මිනිස්සු මිලියන ගාණක් ඇලිස් කියන දේවල් වලට එහුම්කන් දෙනවා. ඇලිස් කියන දේවල් විශ්වාස කරනවා අදහනවා. ඇලිස් නිතරම කියන්නේ මේරි ගැන විශ්වාසයක් තියාගන්න කියලා. අන්නේ භක්තියත් එක්ක මේ වෙද්දී මේරිගේ ආත්මය සෑහෙන බලවත් වෙලා තියෙනවා. අන්න ඒක නිසා මේරිගේ ආත්මය කොහොම හරි දුර්වල කරන්න නම් මිනිස්සුන්ගේ හිතේ මේ වෙද්දී මේරි ගැන ඇති වෙලා තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් නැති කරලා දාන්න ඕනේ. ඒත් මේ වෙද්දී මිලියන ගාණක් මිනිස්සු විශ්වාස කරන අදහන මේ දේ එහෙම්ම නැති කරලා දාන එක නම් ලේසි වෙන්නේ නැහැ කියලා ජෙෆ්ට වගේම මොන්සිඤ්ඤෝර්ට තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ දේව මෙහෙයට මිනිස්සු වැළනු කඩී එනවා. දැන් ඇත්තටම මේක සැනකෙලියක් වගේ. දෙවියන් වහන්සේගේ මරියා තුමියගේ ඡායාරූප ගහපු ටී-ෂර්ට්ස් තියෙනවා, කප්ස් තියෙනවා, මාල තියෙනවා, තොප්පි තියෙනවා. මිනිස්සු මොනතරම් මේක අන්ධ විදියට විශ්වාස කරනවද කියලා මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර බිෂොප්තුමාව. එයාත් මේ අනිත් මිනිස්සු වගේම තමයි මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් කියලා විශ්වාස කරනවා. ඒත් දැන් ජෙෆ් මේකට බාධාවක් වෙන්න යන්නේ කියලා බිෂොප් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා බිෂොප්තුමා ආරක්ෂක අංශයට කියන්නේ මේ ෆොටෝ එකේ ඉන්නේ ජෙෆ් කියන කෙනා. එයා මෙතන වැඩ කඩාකප්පල් කරන්න උත්සාහ කරයි. ඒක නිසා එයාව මෙතනට ගන්න එපා. ඇතුළට එන්න උත්සාහ කළොත් එහෙම එයා වයින් කරලා දාන්න. එයා වත්තනකොට ගන්න කියලා. කොහොම නමුත් මේ වෙද්දී ඇලිසුත් දේව මෙහෙයට සම්පූර්ණයෙන් සූදානම්. ඒත් ඇලිස් තවමත් දන්නේ නැහැ Tamanට මේ ආවේශ වෙලා ඉන්නේ මොන වගේ දරුණු ආත්මයක්ද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ෆාදර් මොන්සිඤ්ඤෝර්, ජෙෆ් සහ නැට්ලි. මේරිගේ ආත්මය විනාශ කරන වැඩේට ඉන්නේ මේ තුන්දෙනා විතරයි. නමුත් මේ තුන්දෙනා උපරිම උත්සාහය දරනවා. මේ අය දැන් කරන්න හදන්නේ අවුරුදු 175කට වඩා වැඩි කාලයක් මේරිගේ ආත්මය හිර කරන්න භාවිතා කරපු අර බෝනික්කට මන්ත්‍රයක් ජප කරලා ඒක ගින්නෙන් විනාශ කරලා දාන්න. එතකොට ඒකත් එක්කම මේරිගේ ආත්මය විනාශ වෙලා යනවා. ඒත් ඔන්න මේරිගේ ආත්මය ඒකට ඉඩ තියන්නේ නැහැ. එකපාරටම මේරිගේ ආත්මය මෙතනින් මතුවෙලා ෆාදර් මොන්සිඤ්ඤෝර්ව මරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිස්ව. ඇලිස් දැන් මේ දේව මෙහෙයට ඇවිල්ලා ඉන්න අයට කතා කරනවා. නමුත් මේ වෙද්දි මේරිගේ ආත්මය ඇලිස්ට ආවේශ වෙලා ඉන්නේ. මේරිගේ ආත්මය ඇලිස් ලවා උත්සාහ කරන්නේ මේ මිනිසුන්ව තමන්ගේ පැත්තට ගන්න, යක්ෂයාගේ පැත්තට ඇදගෙන යන්න. ඒත් මෙතනට ජෙෆ් සහ නැට්ලි එනවා. ජෙෆ් ඊට පස්සේ මෙතන ඉන්න අයටත් ඇහෙන්නත් එක්කම ඇලිස්ට කියනවා මේක සම්පූර්ණයෙන් බොරුවක්, මේක වහම නතර කරන්න කියලා. ඔන්න මේ වෙලාවේදී හැම කෙනෙක්ගේම අවධානය ජෙෆ්ගේ පැත්තට එනවා. ජෙෆ් ඊට පස්සේ හැමෝටම කියන්නේ මේක තනිකරම බොරුවක්, මේක මං ගොතපු කතාවක් කියලා. ජෙෆ් කියන්නේ බොරු කතාවක් ගොතලා ඇත්ත වගේ කියන්න ගියපු නිසා එයාට රස්සාවක් නැති වුණ කෙනෙක් කියලා අනිත් හැමෝම දන්නවා. අන්න ඒක නිසා ජෙෆ්ම දැන් කියනවා මේක එයා ගොතපු කතාවක් කියලා. ඇත්තටම ජෙෆ් හොඳින්ම දන්නවා Taman මේ කරන වැඩේ නිසා ඉස්සරහට Tamanට අනාගතයක් නැති වෙන්නත් පුළුවන් කියලා. ඒත් ඊට වඩා ජෙෆ් උත්සාහ කරන්නේ මේ මිනිස්සුන්ව බේරගන්න. ඒත් මේ වැඩේ තියෙන්නේ ඇලිස්ගේ අතේ. ඇලිස් කියන දේවල් තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. අන්න ඒක නිසා ඇලිස් කල්පනා කරනවා දැන් මේ ජෙෆ් කියන කතාව ඇත්තද එහෙම නැත්නම් බොරුද, මොකක්ද විශ්වාස කරන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී මේරිගේ ආත්මය ඇලිස්ට කියන්නේ මම කියන විදියට විතරක් වැඩ කරන්න ඕනේ, වෙනත් දෙයක් කරන්න ගියොත් එහෙම ඔහෙට ආපහු ගොළු බිහිරි කෙනෙක් වෙලා ඉන්න වෙයි කියලා. මෙන්න මේකත් එක්ක ඇලිස්ට තේරුණා Tamanට මේ කතා කරන්නේ මරියා තුමිය නෙවෙයි වෙනත් මොකක් හරි දරුණු බලවේගයක් කියලා. මොකද ඇලිස්ට මේ කතා කරන්නේ මරියා තුමිය නම් ආපහු ඇලිස්ව කලින් තත්ත්වයටම පත් කරනවා කියලා තර්ජනය කරන්නේ නැහැනේ. අන්න ඒක නිසා ඇලිස්ගේ හිතේ තියෙන විශ්වාසයත් නැති වෙනවා. ඇලිස්ට තේරුණා
ජෙෆ් කියන කතාව ඇත්ත. ඒ වගේම තමන්ගේ මාමව ඒ කියන්නේ ෆාදර් හේගන්වත් මරලා දාලා තියෙන්නේ මේ අద్భుත බලවේගය කියලා. අන්න ඒක නිසා ඇලිසුත් ජෙෆ්ගේ පැත්ත ගන්නවා. ඇලිස් මිනිස්සුන්ට කියනවා ජෙෆ් කියන කතාව හරි. ඇත්තටම මේක ප්‍රාතිහාර්යයක්වත් ආශ්චර්යයක්වත් නෙවෙයි කියලා. ඔන්න ඒත් එක්කම මේරිගේ ආත්මයට තරහ යනවා. මේරිගේ ආත්මය උත්සාහ කරන්නේ මේ හැම කෙනෙක්ම මරලා දාන්න. ඒත් මෙතනට ඇලිස් මැදිහත් වෙනවා. ඇලිස් ඇවිල්ලා මේරිගේ ආත්මය මෙතනින් පළවා හරින්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේදී මේරිගේ ආත්මය ඇලිස්ව මරලා දාන්න උත්සාහ කරනවා. ඇලිස්ව ස්පර්ශ කරනවා. ඒත් මේකෙන් වෙන්නේ ඇලිස් විනාශ වෙන එක නෙවෙයි. ඒ වෙනුවට මේරිගේ ආත්මය දුහවිල්ලක් වෙලා සම්පූර්ණ විනාශ වෙලා යනවා. ඇලිස් මෙතනදී කලේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න ඕන නිසා තමන්ගේ ජීවිතය කැප කළ එක. අන්න ඒක නිසා ඇලිස්ට බේරෙන්න ලැබෙන්නේ නැහැ. ඇලිස් මෙතනදී මිය යනවා. කොහොම නමුත් ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේ අපිට පෙන්වන්නේ ජෙෆ් දවස් කිහිපයකට පස්සේ ආපහු පල්ලියට එනවා. මේරිගේ ආත්මය නිසා ෆාදර් හේගන් වගේම ෆාදර් මොන්සිඤ්ඤෝර් මිය ගියා. අන්නේ දෙන්නගේ සොහොන් කොත් දෙක ළඟට ජෙෆ් සහ නැටලි විතරක් නෙවෙයි මෙතනට ඇලිසුත් එනවා. ඇලිස්ට දැන් කලින් වගේම ආපහු කන්න හෙන්නෙත් නැහැ, කතා කරන්නත් බෑ. ඒත් එහෙමයි කියලා ඇලිස් දුකෙන් ඉන්නෙත් නැහැ. මොකද මේ දේවල් ලැබුණා කියලා ඇලිස්ට ලොකු කාලයක් සතුටින් ඉන්නත් බැරි වුණා. තව ටිකකින් මිනිස්සු මිලියන ගානකගේ ජීවිතත් නැති වෙන්න ඉඩ තිබුණා. අන්න ඒක නිසා කන් හෙන්නේ නැහැ කියලා කතා කරන්න බෑ කියලා ඇලිස් දුක් වෙන්නේ නැහැ. ඇලිස් ආපහු තමන්ගේ පරණ ජීවිතේටම යනවා. ඒත් තවමත් අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේරිගේ ආත්මය විනාශ වෙද්දී ඇලිස් මිය ගිහින් නැද්ද? ඇත්තටම මේරිගේ ආත්මය විනාශ වුණේ කොහොමද? අන්න ඒකට උත්තරය ජෙෆ් සහ නැටලි දන්නවා. මේරිගේ ආත්මයට එයාගේ පවුලේ පුරුකක් නැතිව පැවතීමක් නැහැ. නමුත් ඒ වෙලාවේදී මේරිගේ ආත්මය උත්සාහ කළේ ඇලිස්ව විනාශ කරන්න. අන්න ඒකෙම තමයි මේරිගේ ආත්මය විනාශ වුණේ. කොහොම නමුත් ඇලිස් මෙතනින් ගියාට පස්සේ ජෙෆ් නැටලිට කියනවා අර වෙලාවේදී ඇලිස් හුස්ම ගත්තේ නැහැ. එයා මිය ගියා. ඒක මට 100%ක් විශ්වාසයි. නමුත් ප්‍රාතිහාර්යකින් වගේ ආපහු ඇලිස්ට පණ ආවා. ඒක නම් උනේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ කියලා. ඒත් නැටලි නම් කියන්නේ එහෙනම් දෙවියන් වහන්සේ අපි දිහා බලන්න ඇති. දෙවියන් වහන්සේ ඇලිස්ව බේර ගන්න ඇති කියලා. කොහොම නමුත් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මේ ලෝකේ ප්‍රාතිහාර්යයන් සහ ආශ්චර්යයන් සම්පූර්ණ නැහැ කියලා අපිට හිතන්න අමාරුයි. ඒත් සමහර ප්‍රාතිහාර්යයන් වලදී නම් වෙන්නේ මිනිස්සුන් රැවටෙන එක. ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක ගැන මොකක්ද හිතන්නේ? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලා කැමති විදිහේ තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ සිනමැක්සස් අනිවාර්යෙන් we will meet again.